අයිබෝවන් කියලා මිස්ටර් ෆිෂල් එකත් එකතු කරනවා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වල අරන් ආවේ ලංකාවට ආවෙනික වගේම හත්වත් පොතේ ඉන්න එකනේ වන්ද වෙලා යන ආසන්නෙම ඉන්න මාළුවෙක් ගැන. ඒ තමයි ලේතිත්‍ය. ඉතින් වීඩියෝ එක යන කලින් channel එකට sub එකක් දාන්න තියෙනවා sub එකක් දාලා bell එකත් all දාලා channel එක set වෙනවා මතක් කරන ගම අපි යමු වීඩියෝ බලන්න. ලේතිත්‍යන කතා කරනකොට මෙයා තද රතු පාට. ඒ කියන්නේ චෙරි පාටට හුරු මාළුවෙක්. ඒ කියන්නේ චෙරි බබ් කියලාත් මෙයා හඳුන්වනවා. චෙරි ගෙඩිය පාට හුරු රතු පාට තමයි මෙයාගේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. මෙයා පහතරට තෙත් කළා වේගෙන යන පොඩි දොළපාරක් තමයි මෙයා දැක් ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ගංගාවල් ආරම්භ ප්‍රදේශවල වගේ ගංගාවට වතුර සැපෙන අතු ගංගාවල ආරම්භක අවස්ථාව වගේ පොඩි දොළපාරක් තමයි මෙයා දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක හේතුවක් වෙනවා මෙයා වඳ වියන් මොකද ගොඩක් පැතිරීමක් නැති හින්දා ගහණය අඩුයි ඉන්නේ ප්‍රමාණය. ඒක වඳ වියන්න ලොකු හේතුවක් වෙනවා. සෙන්ටිමීටර් 2ක් 3ක් විතර ප්‍රමාණයට වර්ධනය වෙන මාළුවෙක්. මෙයාගේ ශරීරයේ තද රතු පාටක් වගේම මැද්දේ පොඩි කළු පාට රේඛාවක් යනවා. ඒකෙන් මෙයා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් මෙයා මේල් ෆීමේල් කියලා කතා කරනකොට මෙයාලා පිරිමිසතා මාරම ලස්සනයි. ඒ කියන්නේ තද රතු පාටයි හිඳි කෙටි මාළුවෙක්. ඒ ශරීරයේ ගැනුසතර සාපේක්ෂව මහත අඩුයි. ගැනුසත ගැන කතා කරනකොට මෙයා චෙරි පාට නෑ. ඒ තද රතු පාට මෙයාගේ දැක් ගන්න වෙන්නේ සාමාන්‍ය කහ පාට පාටක් මෙයාගේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙයා පිරිසතර සාපේක්ෂව මහතයි. මේ දැන් මෙයාගේ අභිජන ගැන කතා කරනකොට මෙයා බිත්තර විසිරවනවා. ඒ කියන්නේ බිත්තර සාමාන්‍යයෙන් නොගැඹුරු වතුරේ ඉන්නේ. එතකොට අර ජලජ පැලෑට තියෙන පොතේ ඒ පැලෑටි වලට බිත්තර සාමාන්‍යයෙන් 200ක් කිසිමක් විතර විසිරවනවා. ඒ විසිරව දවස් එකක් දෙකක් යද්දී පැටවෙලියට ඇවිල්ලා ඒ පරිසර පද්ධතියට හැඩගෙනවා. එතකොට මෙයා අපි ඇක්වේරියම් පැත්තෙන් කතා කරනකොට සාමාන්‍යයෙන් 6.1කට pH එකක් වගේම සෙල්සියස් 28ක විතර උෂ්ණත්වයක් මෙයාට දෙන්න ඕනි. අඩු තරම සාමාන්‍යයෙන් 6 දෙනෙක් විතර රංචුවක් හදන්න ඕනි. ඒ වගේම වෙනකොට මම නම් ඇති කරන එක රෙකමන්ඩ් කරනවා. ඒ කියන්නේ ස්වභාවික පරිසර පද්ධතියෙන් අල්ලලා ඇති කරන එකට එච්චර හොඳ නෑ. මොකද මෙයා වඳ වියන මාළුවෙක් හින්දා එයා ඇති ගන්න ආසයි නම් ස්වභාවික පරිසර අල්ලන්නේ නැතුව බෝ කරපු කට්ටිය ඉන්නනේ. අන්නේ බෝ කරපු තැන් වලින් අරගෙන ඇති කරන එක තමයි වඩා හොඳ වෙන්නේ. ඒ වගේම දැන් මෙයාගේ ආහාර රටාව ගැන කතා කරනකොට ස්වභාවික පරිසර පද්ධතිය නම් අශාක පුළුවන්. ඒ කියන්නේ ඇලර්ජි වගේ දේවල් වගේම මధుර කීටයෝ ආහාරයට ගන්නවා. දැන් අපිට මේ ඇති කරනකොට මනු කැම වලට මෙයාලා හුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පැරට් වලට මෙයා හුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මෙයා වඳ වියන මාළුවෙක් වුණා. එතකොට ජල මිනිස්සු ගිහිල්ලා වතුර අපිට ගෙනින්නෙන් හරි ඒ මාළුවා පරිසර පද්ධතියට බලපෙන්නේ. පොඩි දොළ පාරක් නම් ඉක්මනින් හින්දෙන්න පුළුවන්. එන්නේ වටේ වනාන්තරයේ අපි මිනිස්සු විසින් ආරක්ෂා නොකිරීම මිනිස්සු විතර නෙවෙයි සමහරවිට විනාශ කරන. ඒතකොට මිනිස්සු ආරක්ෂා නොකිරීම නිසායි ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ මාළුව වඳ වියන්න. ඊට අමතරව මෙයාගේ පැවැත්ම පොඩි දොළපාර වලට විතර සීමා වෙන එකත් බලපානවා. ඒ හින්දා අපේ මිනිස්සු වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මාළුව කියන්නේ වඳ වියාම ඉන්න මාළුවේ ආරක්ෂා කරගන්න. ඒ හින්දා ස්වභාවික පරිසර පද්ධතියෙන් අල්ලලා ගන්න නැතුව ඒ පරිසර පද්ධතියේ මෙයාගේ ව්‍යාප්තිය වැඩි කරන්න පුළුවන් සාධක බල ඉදිරියට කටයුතු කරන වඩා හොඳ වෙන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ බලපුවාලා වීඩියෝ එක හොඳයි නම් channel එක sub එකක් දාලා bell එකත් all දාලා channel එකත් එක්ක set වෙන්න කියලා අදිරි මතක් කරනවා.